ආයිබෝවන් සන්රයිස් ඉන්දියා රූපවාහිනී නිවේදිකාව පර්යේෂණ ලිපිය ප්‍රවෘත්ති කියවන්නේ ෆාතිමා රිනීත් නුරුඩීන්. ප්‍රවෘත්ති කර්තෘ ජ්‍යෙෂ්ඨ දේශපාලන විශ්ලේෂක මාධ්‍යවේදිනිය එම්.එම්. නිලාම්දීන්. රජයේ මූල්‍ය අර්බුදයක පොරබදමින් සිටි නැවතත් රට බංකලෝත්භාවයේ අද්දර සිටි රට පරිහානියට ගොස් ඇත. රජයේ ආරක්ෂා කරන්නේ කෙසේද විශේෂ වීඩියෝව ජනතාවනි මම JVP රජයට සහාය දීමට හේතුව අනුර කුමාර දිසානායක කෙරෙහි මගේ විශ්වාසයයි. මේයින් පසු මේ රටේ කුමන රජයෙක් පිහිටුවුවද මට මගේ පෞද්ගලික සහයෝගය නොලැබෙනු ඇත. අනුර කුමාර දිසානායක පරාජය වුවද මගේ සහයෝගය අනුර කුමාර දිසානායකය. ජනාධිපතිවරණයට පෙර ලෝක මාධ්‍ය තුල අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කරන බවත් අනුර කුමාර දිසානායක ඡන්ද මිලියන 5.3න් 142ක් ලබා ගන්නා බවත් පැවසූ එකම පුද්ගලයා මමයි. ඒ ශ්‍රී ලංකාවේ මෙතිවරණ ඉතිහාසයේ දෙවැනි වටයයි. පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක දෙවන වටයේදී මිලියන 5.6ක ඡන්ද වලින් 142ක් ලබා ගනිමින් ජයග්‍රහණය කළේය. එසේම පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස දෙවන ස්ථානයට පත්වන බවත් රනිල් ඡන්ද මිලියන 3.2ක් ලබා ගනිමින් තුන්වන ස්ථානයට පත්වන බවත් එය හරියටම සිදු වූ දෙයයි. තවද මම මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් JVP මහමැතිවරණයේදී ආසන 155ක් දිනා ගන්නා බව පවසා ඇත. නමුත් JVP ආසන 159ක් දිනා ගත්තේය. ඒ සමගම පසුගිය පළාත් පාලන මැතිවරණයේදී JVP ඡන්ද මිලියන 2ක් අහිමි වන බව පවසමින් මම සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබුණා. නමුත් JVP ඡන්ද මිලියන 2.3ක් අහිමි වුණා. හේතුව අනුර කුමාර දිසානායක පක්ෂය කෙරෙහි මගේ පැහැදීමයි. දැන් ඉදිරි මැතිවරණවලදී JVP බලයේ සිටිනු ඇත. නමුත් එය එල්ලෙන පාලමකි. රජයක් පිහිටුවීමට එය කුඩා පක්ෂවල සහාය අවශ්‍ය වේ. දැන් රජයේ විශාල මූල්‍ය අර්බුදයක සිටි දැන් රට නැවතත් බංකලෝ තත්වයකට පැමිණී තිබේ. මේ විශ්ලේෂණාත්මකව නිවැරදි කරන්නේ කෙසේදයි බලමු. 2025 ගංගවතුරෙන් ඇති වූ භෞතික හානිය අමෙරිකානු ඩොලර් බිලියන 7කට වඩා වැඩිය. මලමා රජය රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා රුපියල් බිලියන 500ක් වෙන් කර ඇත. ඒ අනුව අර්බුදයේ කොටස් දෙකට බෙදා ඇත. පළමුව වෙන් කළ මුදල රට යථා තත්ත්වයට පත් කිරීමට ප්‍රමාණවත් නොවේ. දෙවැනිව වෙන් කළ මුදල බිලියන 500ක් සොයා ගැනීමේ ගැටලුව. අයවැය සම්මත කිරීමෙන් පසු ගංවතර ඇති විය. එනම් 2026 අයවැයෙන් එවැනි හානි සඳහා මුදල් වෙන් කර නොමැත. එවැනි තත්ත්වයක් තුළ මුදල් සොයා ගැනීම සඳහා පහත ක්‍රම භාවිතා කරනු ලැබේ. පළමුව මුදල් මුද්‍රණය කිරීම. දෙවැනිව ජනතාවගෙන් බදු අය කිරීම. තුන්වෙනිව ණය ගැනීම. සිව්වෙනිව රජයේ අයවැයෙන් අනෙකුත් අංශ සඳහා වෙන් කරන ලද මුදල් අඩු කර එම මුදල් ගංවතුර අර්බුදය සඳහා යොදා ගනී. පස්වෙනිව රජයේ සුඛෝපභෝගී වියදම් අඩු කිරීම. ශ්‍රී ලංකාව IMF අධීක්ෂණය යටතේ පවතින බැවින් එයට මුදල් මුද්‍රණය කළ නොහැක ජනතාවට බදු අය කළහොත් එය පොදු නැගිටීමකින් අවසන් වූ ඇත. ශ්‍රී ලංකාව බංකලෝත්භවයේ අද්දර සිටින බැවින් ණය ගැනීම දුෂ්කරය. ගංවතුර අර්බුදය සඳහා සෞඛ්‍ය සහ අධ්‍යාපන වැනි අනෙකුත් අංශ සඳහා වෙන් කරන ලද මුදල් භාවිතා කිරීමද ප්‍රායෝගික නොවේ. මේතකදී හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක යෝජනා කළේ ද්විත්ව කූලී රට සහ මන්ත්‍රී දීමනා සඳහා වෙන් කරන ලද මුදල් ගංවතුර අර්බුදය සඳහා යොදාගත යුතු බවයි. මේ රටේ සිදු වී ඇති සියලුම මහා පරිමාණ ස්වභාවික විපත් ආණ්ඩුව වෙනසක් සමග අවසන් වී ඇත. ඒ අනුව මේ අවස්ථාවේ රජයේ සහ ජනතාව ආරක්ෂා කර ගැනීමට ඇති හොඳම ක්‍රමය වෙන්නේ රජයේ සුඛෝපභෝගී වියදම් අඩු කිරීමයි. ටුවා සුලිකුණාටුව ශ්‍රී ලංකාවට පැමිණ මාසයකට ආසන්න කාලයක් ගත වී ඇතත් දශක ගණනාවකින් පසු ඇති වූ දරුණු තම විනාශයට හේතුව වෙමින් ගංවතුර නායයේම් සහ අලුත් වූ වෙසි රට තුළ විනාශය දිගටම සිදු වූ කරන බැවිත් දරුවන් මිලියන භාගයකට වැඩි පිරිසක් ඇතුළුව මිලියනකට අධික පරිසරයකට තවමත් හදිසි මානුෂීය ආධාර අවශ්‍ය වේ. නොවැම්බර් 28 වන දින දිවයිනේ නැගෙනහිර වෙරළ තීරයට සුලිකුණාටුව බලපෑ අතර දිස්ත්‍රික්ක 25ක පූලල් ගංවතුර සහ මාරාන්තික නායයේම් ඇති විය. මහරාවතෙන් වූ පවුල් තම නිවසේ කරා නැවත පැමිණීමට පටන්ගෙන ඇති අතර මේත කාලින අධික වර්ෂාව නිසා ගංවතුර නායයෙන් සහ මාර්ග වසා දැමීම් සිදු වී ඇත.
විශේෂයෙන් මහනුවර, නුවරඑළිය සහ පොළොන්නරුව යන මධ්‍යම දිස්ත්‍රික්කවල. එක්සත් ජාතීන්ගේ එස්තමේන්තු වලට අනුව දිවයිනේ ජනගහනයෙන් 8% පමණ වන මිලියන 1.8කට ආසන්න ජනතාවක් තවමත් පීඩාවට පත්ව සිටිති. මෙයින් ළමුන් 527,000කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළුව මිලියන 1.2කට වැඩි පිරිසකට මානුෂීය ආධාර අවශ්‍ය වේ. කුසගින්න සහ ආහාර අනාරක්ෂිතභාවය ඉහළ යමින් පවතින අතර නිවාස 3ක් එකක් පමණ ආහාරය අනාරක්ෂිත බව වාර්තා වන අතර බොහෝ පවුල් ආහාර අඩු කිරීම වැනි සහයෝගී උපාය මාර්ග වෙත යොමු වෙති. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ළමා ආරක්ෂාව අධ්‍යාපනය පෝෂණය මෙන්ම ජලය සනීප ආරක්ෂාව සහ සනීප ආරක්ෂාව සේවාවන්හි තීරණාත්මක හිඩෙස් වාර්තා කරයි. බොහෝ දරුවන් ජනාකීර්ණ මධ්‍යස්ථානවල හෝ සත්කාරක පවුල් සමග එවතත් වී ඇති අතර එය ප්‍රමාණවත් ආලෝකකරණයක් පෞද්ගලිකත්වය සහ සනීප ආරක්ෂාව හේතුවෙන් ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයේ ඇතුළු ආරක්ෂක අවදානම් වැඩි කරයි. අධ්‍යාපනයට දැඩි ලෙස බලපා ඇත පාසල් 100-300කට වැඩි ප්‍රමාණයක් සහ විශ්වවිද්‍යාල 6ක් හානි වී ඇති අතර පාසල් 500ක් පමණ තවකාලික නවාතැන් ලෙස දිගටම ක්‍රියාත්මක වේ. අභියෝග මධ්‍යයේ වුවද යුනිසෙෆ් සහ හවුල්කරුවන් හදිසි ආධාර පූලල් කර ඇති අතර වොෂ් සේවා සහිත පුද්ගලයන් 70-10කට වැඩි පිරිසක් පෝෂණය සහාය සහිත පුද්ගලයන් 9,000කට ආසන්න සංඛ්‍යාවක් සහ ළමා ආරක්ෂණ සේව සහිත පුද්ගලයන් 5,600කට වැඩි සංඛ්‍යාවක් වෙත ලංවා වී ඇත. සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ එස්තමේන්තු කර ඇත්තේ 272,000කට වැඩි පිරිසක් අවතැන් වී ඇති බවත් බොහෝ දෙනෙක් සත්කාරක ප්‍රජාවන්හි රැඳී සිටින බවත් අනෙක් අය පාසල් ආගමික ගොඩනැගිලි සහ ප්‍රජා මධ්‍යස්ථානවල නවාතැන්ගෙන සිටින බවකි. දෙසැම්බර් මැද වන විට බලධාරීන් වාර්තා කළ පුද්ගලයන් 643 දෙනෙකු මිය ගොස් ඇති බවත් 183 දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇති බවත්ය. නිවාස 107,000කට වැඩි ප්‍රමාණයක් හානි වී හෝ විනාශ වී ඇති අතර එය නවාතැන් වඩාත් හදිසි අවශ්‍යතාවයන්ගෙන් එකත් බවට පත් කරයි. ටිට්වාසුලි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට සහාය වීම සඳහා IOM කණ්ඩායමක නවාතැන් සහ අත්‍යවශ්‍ය සහන ද්‍රව්‍ය සපයමින් සිටී. ආර්ථික හානි සහ ආහාර අනාරක්ෂිතභාවය කුණාටුව ජීවනෝපායන්ට දෙඩි පහරක් එල්ල කර ඇත. ලෝක බැංකුවේ වේගවත් පශ්චාත් ආපදා තක්සේරුව මගින් හානිය ඩොලර් බිලියන 4.1ක් ලෙස එස්තමේන්තු කර ඇත. ඒ රටේ දල දේශීය නිෂ්පාදිතයෙන් 4%කට සමාන වේ. කාර්මික පාඩු ඩොලර් මිලියන 800ක් ඉක්මවා ඇති බවට ගණන් බලා ඇති අතර නෙගනහිර දිස්ත්‍රික්වල කුඹුරු හෙක්ටායර 58,000කට වඩා ජලයෙන් යට වී ඇති අතර එය කුඩා ගෝවින්ගේ ආහාර නිෂ්පාදනයට සහ ආදායමට තර්ජනයක් වේ. මෙම මූල්‍ය අර්බුදයේ විසඳීමට ඇති එකම මාර්ගය අරාබි රටවලින් අරමුදල් රැස් කිරීමයි. හිටපු ජනාධිපති ජයවර්ධන මහතා තම කැබිනට් මණ්ඩලයේ හිටපු විදේශ අමාත්‍ය ACS හමීඩ් හරහා අරාබි මුදල් ගෙන ආවේය. රටේ සාගතය අතුරුදහන් විය. දැන් රටේ සාගතයේ විශාල ලෙස ඉහළ යමින් පවතී. මේ විසඳීමට ඇති එකම මාර්ගය වන්නේ කාතාන්කුඩි මන්ත්‍රී හිස්බුල්ලා සඳහා ගල්ෆ් රටවලට මහජන රජයේ විශේෂ නියෝජිතයෙකු හෝ නියෝජ්‍ය රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස නව තනතුරක් නිර්මාණය කර ඔහුට මෙම තනතුර ලබා දීමයි. අරාබි රට අපව ඉවත් කළහොත් අපට අපේ රට සාමාන්‍යකරණය කළ හැකිය. නැත මෙම රජයේ මුස්ලිම් වරුන් පිළිගන්නේ නැති බව අවධාරණය කරන්නේ නම් ඒ රටට කරන හානිය කුමක්ද? හිස්බුල්ලා මන්ත්‍රීවරයා OIC ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය යනු මුස්ලිම් රටවල් 57ක සන්ධානයකි. හිස්බුල්ලා මන්ත්‍රීවරයා එම සංවිධානයේ සමාජිකයෙකි. අප මෙහි පවසන පරිදි හිස්බුල්ලා මන්ත්‍රීවරයා රජයට පිළිගනු ලැබුවහොත් හිස්බුල්ලා මන්ත්‍රීවරයා ඕනෙම රටවැසියෙකුගේ පාමුල වෙටි රටට යනු ඇත. අරාබි රටවල ඔහුගේ බලපෑම අපේ රටේ සාගතය සමනය කරනු ඇත. වත්මන් දේශපාලනඥයින් අතර හිස්බුල්ලා මන්ත්‍රීවරයා තරම් දක්ෂතා කිසිවෙකුට නැත. VP රජයට මුස්ලිම් වරුන් ඇතුළත් නොකළහොත් වසර 76කට පසු අප දුටු පාලනය පවත්වා ගැනීම දුෂ්කර වනු ඇත. හේතුව මූල්‍ය අර්බුදයයි. බුද්ධ පක්ෂ මෙම රජයේ වෙටීම බලාපොරොත්තුවෙන් සිටිති. මෙම තත්ත්වය තුළ රජය පවත්වා ගැනීම සඳහා අපි වෙනස්කම් අමතක කර අපගේ කෝපය සහ අමනාපය පස්සේ කළා කාට කුමක් ලබාගත හැකිදැයි සොයා බැලිය යුතු අතර
හිස්බුල්ලා මන්ත්‍රීවරයා රජයට ඇතුළත් කිරීමෙන් අපි රජය ආරක්ෂා කළ යුතුය. එබැවින් හිස්බුල්ලා මන්ත්‍රීවරයා රජයට ඇතුළත් කිරීම රජයට හොඳයි, රටට හොඳයි, ජනතාවට හොඳයි. මේ පාලනය අතහැරියොත් නැවත කිසිදාක JVP පාලනයක් ඇතිවෙන්නේ නැහැ. JVP පාලකයන් මෙය වටහාගෙන තේරුම් ගත යුතුයි. වර්තමානයේ JVP පාලනය තුළ ජනාධිපතිවරයා හැර අන් සියල්ලන්ම කිසිවක් නොදන්නා නිසා එම පාලනයට විශාල බාධා තිබේ. තනි පුද්ගලයෙකුට රජය පවත්වාගෙන යා නොහැක. රජය ආරක්ෂා කළ යුතුය. දෙනුමැති සහ දක්ෂ පුද්ගලයන් රජයට ඇතුළත් කළ යුතුය. මුස්ලිම් රටවලට මුස්ලිම් තනාධිපතිවරුන් පත් කළ යුතුය. මුස්ලිම් තනාධිපතිවරුන් පත් කළහොත් ඔවුන්ට අරාබි රටවලට පරිත්‍යාග චාරිකාව ගෙන එමට හැකිය. මුස්ලිම් නොවන තනාධිපතිවරුන් අරාබි ආණ්ඩුවලට ලංවන්නේ නැත. ඔවුන් ලංවුවද ඔවුන් ටිකක් අහක බලනු ඇත. රජයේ මේ දේවල් ගැනද සිතිය යුතුය. ස්තුතියි. තවත් වීඩියෝවකින් නැවත හමුවෙමු. ආයුබෝවන්.